විදේශගතව සිටින ඔබේ හිතට සහනයක්. නිවසේ සිටින මව්පියන්ට සෙනෙහසක්. විශ්වාසවන්ත සහ දයාබර මව්පිය සත්කාරය අපෙන්. ට්‍රස්ට්වෙල් හෝම් නර්සිං සර්විස්. අද මමතන්න 071 350 22 11. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක උන්වහන්සේව අපේ පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනිමින් මේ වේදිකාවේ අසුන් ගැනීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත HMDS පලිහත්නායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, හිටපු කතානායකවරුන් වන ගරු මහින්ද අබේවර්ධන මැතිතුමන්, ගරු කරු ජයසිරි මැතිතුමන්, දන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමීන් වහන්සේට වන්සිල් ගැනීම සඳහා নমස්කාරය කියමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. මාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පිළිප් ගුණවර්ධන මැතිතුමන්ගේ ඡායාරූපය සඳහා පුෂ්පෝපහාර දක්වන මොහොත. ඒ සඳහා අපගේ ගෞරවනීය ආරාධනය ස්වර්ණ සංගමේ සභාපති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් තම ජීවිතයම කැප කළ පිළිප් ගුණවර්ධන මැතිතුමන් ස්මරණය කරමින් අප විනාඩියක නිහඬතාවයක් තැනද කෘතවේදී ශ්‍රී ලාංකිකයන් විදිහට අපි එතුමන්ගේ ජාතික මෙහෙවර ස්මරණය කරන මේ අවස්ථාව සඳහා සහභාගී වන ගෞරවනීය මහා සංඝරත්නයත් අනිකුත් ගිහි පැවිදි සියලු දෙනා පිළිගැනීම සඳහා අපගේ ගෞරවනීය ආරාධනය පිළිපදිනවා. අමරපුර මහානිකායේ මහානායක පරබදෝයන්ගොඩ මෛත්‍රී මූර්තියෙන් ආනන්ද වහන්සේගෙන් අවසර ගෞරවනීය සභාවෙන් මා ඉස්සලා මතක දෝෂයක් නොත් මේකට සම්භාවම දුන්නේ කරන්නේ මේ වැඩ කටයුතු කරන අතර තුරුදීම අද දවසේ පරමාර්ථය පැහැදිලි කොට ඔබ සියලු දෙනා මේ අවස්ථාවක් පිළිගන්නවා. බොරළුගොඩ තිඹිරිගේ කොට උපන්නේ 1901 මේ අවුරුදු 100 අධිරාජ්‍යවාදී බැමි බලවත් ලෙස බ්‍රිතාන්‍ය යකඩ සපත් නිදහස් ආර්ථිකීය සමාජ සංස්කෘතික සියලු අංශයන් පැහැදිලා තියෙන අපේ රට වැනීම යථාර්ථිත වාදයන් විසින් මහජන නිදහස් අයිතිය ඔවුන්ගේ ජීවිත උදුරාගෙන එරෙහිව අවියට වඩා බුද්ධිය ශක්තිමත් මොහත්ව ඒ නිදහස වෙන කාල පරිච්ඡේදය පිළිගුණ මෙතුමාගේ ආදරණීය පියාණන් දොන් ජාකෝලි තමන්ගේ මිනිස්සුන්ගේ නිදහස වෙනුවෙන් කතා කරයි කියලා 915 හංවැල්ලේ එල්ලා තරුණ සහෝදරවරු තුන්දෙනා මෞතුමිය එක්ක එකතු වෙලා තමයි දැවැන්ත සටනක ප්‍රතිඵලයක් හැටියට 17 වෙනකන් කාල පරිච්ඡේදයේ විතා අසීරු ලෙස සටන් කර බෙරගන්නට පුළුවන් වුණේ හේවගම් කෝරළේ නායි 917 නිදහස ලැබපු දවසේ සිට
ඒ කියන්නේ චෝදනාව සියල්ලකින්ම නිර්දෝෂ. අවසන් හුස්ම හෙළෙන තුරු ඔවුන් සියලු දෙනා තමන් සතු ඉමහත් මේ සෑම දෙයක්ම අපේ රටේ උත්තරීතර නිදහස වෙනුවෙන් අපේ මහ ජනතාවගේ අයිතිය වෙනුවෙන් ඒ වගේම අපි වගේ වාදයට පෑගිච්ච ජනතාවගේ අයිතිය නිදහස වෙනුවෙන් ගත කරයි කියන එක විශේෂයෙන් කරගෙන ඇමරිකාවේ එක්සත් ජනපදයේ වැනි ඒ කාලේ වෙනකොට ජාතික නායකින් ගමන් කරපු නැති දිශාවකට අනිකුත් තාම වැදගත් කාරණේ තමයි පිළිප් ගුණවර්ධන මැතිතුමන්ගේ ජීවිතයේ කෘති ගණනාවක් එළිදැක්වීම ජාතික රජයේ කර්මාන්ත සහ දීවර අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ සිදු කළ කතාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එතුමන්ට අරම වයෝවෘද්ධ තත්ත්වයේ පසු වෙන නිසා මේ අවස්ථාවට සහභාගී නොවුණා. මේ ආයතනයේ නියෝජනය කරමින් කටින වශයෙන් පිළිප් ගුණවර්ධන මැතිතුමන්ගේ පවුලේ ඥාතීන් වෙත පහර දෙන අවස්ථාව. ඒ සඳහා මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. කොටගේ පොත්පත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මහජන එක්සත් පෙරමුණේ නායක ශ්‍රී ලංකාවේ 15 වන අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මේ අවස්ථාවට එක්වන්න. දැන් අවස්ථාව ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහා නායක ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අරගොඩ යනගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ දේශකතුමාට සුතිය පහර දෙන මොහොත මේ කුටියේ පෙරවදන නිර්මාණය කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහත්මයා කියන කුටිය යමුසන් ඉස්සරහින් තුලද කුටියේ පිළිගන්න මොහොත ගෞරවනීය මල්වානේ පස්නාපති මහා නායක ස්වාමීන් වහන්සේ වෙත කුටිය පිළිගන්න මොහොත අනිත් ගෞරවනීය මහා සංඝරත්නය වෙත මෙම කුටියේ පිටපත් පිළිගන්නු ලබන මොහොත දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවන විධායක මැතිතුමන් වෙත කුටියේ පිළිගන්නු මොහොත හිටපු කතානායකතුමන් මහින්ද ආපේවර්ධන මැතිතුමන්ට කරු ජයසූරිය මැතිතුමන්ට මෙම කුටිය පිළිගන්නවා. ඒ සඳහා විශේෂයෙන්ම අපගේ ආරාධනය ලබන්නේ පිළිප් ගුණවර්ධන මැතිතුමන් 1965-70 කාලයේදී අපේ රටේ කර්මාන්ත ක්‍රමයේ තරුණ වෘත්තිකයෙකු ලෙස අපේ රටේ කර්මාන්ත සංවර්ධන නිලධාරියෙකු ලෙස තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් රාජ්‍ය නිලධාරියෙකු ලෙස රට වෙනුවෙන් මහා ගැඹුරු ආදරයක් සහිතව කටයුතු කරමින් ඉන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීම සඳහා තමන් සතු දැනුම භාවිතා කළ ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු නිත්‍ය නියෝජිත මේ පරිහක්කාර මැතිතුමන්ට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උත්සව සභාව. Socialism itself, Philip had a different perspective. He said, you talk of socialism, you cannot socialize poverty. And if people cannot work, they can't produce, you cannot have socialism. That is what Sarat Tamanguruma quoted. The volume being launched today, the book that and others were talking about, containing Philip an initiative, documents in great detail, the drive and substance he brought out from those working classes. He was often called the father of socialism, even lionized as the Border Singha, but titles or appellations alone cannot capture.
Then